ඔබ වහන්සේටයි මේ ගෞරවනීය ආරාධනාව අවසරයි. සාදු සාදු සාදු. මූලාසනෙහි වැඩ සිටින කිරිල්ලවල ධර්මවර්ධනාරාම විහාරස්ථානයේ විහාරාධිපති මගේ කල්යාණ මිත්‍ර තල්පත් කන්දේ සිරිනන්ද ගෞරවනීය හාමුදුරුවන් වහන්සේ එවැගේම විචිත්‍ර ධර්මදේශක නවගත්තේගම සිරි සුගත ගෞරවනීය පඬිත හාමුදුරුවන් වහන්සේ ඇතුළු වැඩ සිටින පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. පෙරදිනී විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යා අධ්‍යයන අංශයේ හිටපු කතිකාචාර්ය මගේ කල්යාණ මිත්‍ර අසංක ජයරත්න ඇදුරුතුමන් ඒ වගේම සකගිරි මහසෑ සමාජ මාධ්‍ය ව්‍යාපාරික වැඩමුළුවේ සමාජිකත්වයේ දරමින් අද බස්නාහිර පළාත් සමාජ මාධ්‍ය මහ සමුළුව සංවිධානය කරන්නට යෙදුන පිරිස සහ මේ අවස්ථාවට සම්බන්ධ වෙලා සිටින අපේ ආදරණීය තරුණ පිරිස ඒ වගේම වැඩිහිටි පිරිස කුඩා දරුවන් පිරිස ඇතුළු කොට ඇති පින්වත්නි හන්තාන සඳගිරි සෑයෙන් අපි එළියට ඇවිල්ලා සංවිධානාත්මකව මෑතකාලීනව කිසිම කටයුත්තක් අපි කළේ නැහැ. මම හිතන්නේ අවුරුදු ගානකින් අවුරුදු 10කින් 15කින් විතර තමයි සඳගිරි සෑයෙන් එළියට බැහැලා අපි කටයුත්තක් සංවිධානය කරන්න පටන් ගත්තේ. ඒ ආරම්භ කළ එකම කාර්යය සමාජ මාධ්‍ය මහා සමුළු දිවයින පුරා පවත්වන මහා සමුළු 8. ඒ අනුව මේ සමාජ මාධ්‍ය මහ සමුළු 8න් දෙවනි මහ සමුළුව අද බස්නාහිර පළාත කේන්ද්‍ර කරගෙන කළුතර කොළඹ ගම්පහ කියන මෙන්න මේ දිස්ත්‍රික්ක තුනේ සිටින අවශ්‍යතාවය සහිත අපේ කාරුණ්‍ය වෙනුවෙන් පනාගොඩ බෝධිරාජාරාම විහාරයේ අද මේ සමාජ මාධ්‍ය බස්නාහිර දෙවනි මහ සමුළුව අපි මේ විදිහට පවත්වන්නේ. අපේ අසංකය්‍ය මුලින් කිව්වා මං හිතන්නේ මම ආපහු කියන්න ඕනේ මේ වැඩේ පටන් ගන්නකොට ලොකු තරගයක් මමමයි ඇති කළේ. මේ කටයුත්ත අපි සාර්ථකව කරන්න ඕන. මේකට ජවයක් ගැම්මක් ගන්න ඕන නිසා බස්නාහිරද සමාජ මාධ්‍ය මහ සමුළුව හොඳට තියෙන්නේ. බස්නාහිරද ඔන්ලයින් ව්‍යාපාරිකයෝ හොඳම පිරිස ඉන්නේ. දකුණේද කියන මෙන්න මේ පුංචි තරඟයක් අපි හදලා තිබුණා. ඒකෙදී අපි දකුණේ අය කියපු තමයි ඒගොල්ලෝගේම වචනෙන් කිව්වොත් ගැම්ම තියෙන්නේ දකුණේ කියලා කිව්වා. මම ඔයාලගෙන් අහනවා ඇත්තටම ගැම්ම තියෙන්නේ කොහෙද? බස්නාහිර. කොහෙද? බස්නාහිර. බස්නාහිර. දිනේෂ් අහගෙන ඉන්නේ. පොඩි දිනේෂ්. ආගත්තද? දිනේෂ් ලැබෙන්නේ. දිනේෂ් මොකද කියන්නේ? එතකොට හැමෝම අපි එක තරගයක් දුන්නාට අද දිනේෂ් මල්ලිලා හැමෝම දකුණෙනොත් අපේ ව්‍යාපාරිකයෝ ඇවිල්ලා ඉන්නවා. ඒ ඔක්කොම මේ වැඩේ අපි මුළු රටම එකතු වෙලා මට සමවයසේ ජීවත් වෙන අපේ හීන දකින තරුණයින්ට Tamange හීන දිනන්න
අපිට පුළුවන් විදිහට පාර කියලා දෙන අදහසින් තමයි අද මේ සමාජ මාධ්‍ය මහ සමුළුව බස්නාහිර පළාතේ අද සිද්ධ කරන්නේ. මම ඇත්තටම අද මේ වැඩසටහන අපි වෙනදා ආකෘතියට බහින්න කලින් මම හිතාගෙන හිටියා මේ වැඩේට අපි බැස්සා විතරයි මේකට අර්ථකථන දෙන්න සෑහෙන පිරිස් දැන් සමාජෙ බිහි වෙලා ඉන්නවා. මම ඇත්තටම මේකට හොඳට වචන දෙක තුනක් කියලා පැහැදිලි කරන්න හිටියේ. මම කියන්නේ මම ඒකට උත්තර දෙන්න ඕනේ නැහැ. ෆෝන් එක කරවලා පෙන්නන්න. මේ අද වැඩසටහනට ඇවිල්ලා ඉන්න අපේ රටේ මේ අතිවිශාල ජනකායම අපි මේ කරන වැඩේ කොයිතරම් අවංක පිරිසිදු චේතනාවෙන්ද අපි කරන්නේ කියන එක මේ රටේ මිනිස්සු විශ්වාස කරනවා කියන එකට හොඳම උත්තරේ බස්නාහිර මහ සමුළුවෙන් අපේ මිනිස්සු මේ වෙලාවේ දීලා තියෙනවා කියන එක මම ඉතාම ගෞරවයෙන් භික්ෂුවක් ඇටියට හන්තානේ අපි සඳගිරිසෑය හදනකොට අහන්න ඕන ජරා කතා ඔක්කොම මට අදටත් වඩා පුංචි එදා අහන්න වුණා. ඒ හැම දෙයකටම බය නැතුව අපි උත්තර දුන්නා. ඊට පස්සේ සඳගිරිසෑය ඉන්නකොට මට ඕන තරම් අපි හැමෝම දන්නවා මෙතනින් ඔබත් දන්නවා මට කොච්චර පින්කම් වලට ආරාධනා කරලා ඇතිද කියලා. මේ දවස්වලත් එනවා මොනවා හරි ව්‍යාපෘති පන්සලේ කටයුතු තියනවාද කියලා account details ඉල්ලලා ඒ කාටවත් අපෙන් ප්‍රතිචාර යන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි මට සැබෑම යථාර්ථය ඕනනම් හිත පෙන්වන්න පුළුවන්. ශ්‍රී ලාංකිකයෝ ඉන්න ලෝකයේ හැම රටකින්ම වගේ මට ඒ රටවල් වල මාසෙකට දෙකකටවත් වඩින්න කියන ආරාධනා තියෙද්දි තමයි ලංකාවේ කිසිම භික්ෂුවකට නැති ආරාධනා තියෙද්දි තමයි ඒ ඔක්කොම පැත්තකට දාලා අපි මේ විදිහට කයි කතන්දර ඔක්කොම අහලා රටවටේ ගිහිල්ලා අපේ මිනිස්සු වෙනුවෙන් මේ මහා සත්කාරය අද දවසේ කරගෙන යන. ඉතින් හැම දිනාටම මගේ කතාවට මම යොමු වෙන්න කලින් බස්නාහිර හැමෝටම මම පින් දෙනවා ස්තුතිවන්ත වෙනවා ගහපු මඩවලට ඔයාලා උත්තර දීලා ඉවරයි. ආය අපි උත්තර දෙන්න යනවා. මෙතන ඉඳලා මම කතාව පටන් ගන්නේ හරිම සරල පුංචි සිදුවීම් කිහිපයක් එක්ක. මේ ටික අහලා ඉවර වෙනකොට ඔයාලා තීරණය කරන්න. ඇත්තම කතාව මෙතන ඉන්න ගොඩක් අය අපේ රටේ දේශපාලන රැලි වලට ගිහිල්ලා තියෙනවා. එක එක පාට, එක එක පක්ෂ, එක එක පොරොන්දු දුන්න එක එක නායකයෝ යටතේ. විවිධ විදිහට බෙදිච්ච අය. හැමදාම රටේ විවිධ කණ්ඩායම්. හැබැයි අද මෙතන කිසිම දේශපාලන පක්ෂයක්, දේශපාලන පාටක් නැතුව ශ්‍රී ලාංකිකයෝ හැටියට සිංහලද, දෙමළද, මුස්ලිම්ද, බෞද්ධද, කතෝලිකද, ඉස්ලාම්ද, හින්දුද මේ කිසිම ભેදයක් නැතුව හීන දකින්න මිනිස්සු එක තැනකට ජව සම්පන්නව එකතු වුණාම ඒක කොයිතරම් ලස්සන සුන්දර එකතුවක්ද කියන එක මේ බෝධි රාජාරාමේ දිහා බලනකොට අපිට තේරෙනවා. මම මෙතන ඉන්න මේ දකුණු කෙළවරේ ඉඳලා වම් කෙළවර දක්වා තරුණ තරුණියෝ දිහා බලනකොට අපිට දැනෙනවා හැමෝම ලස්සන ඇඳුමක් ඇඳගෙන අද මේ මහ සමුළුවට ඇවිල්ලා ඉන්නවා පනාගොඩට. අපි දකින්නේ මෙතන සුදු ඇඳගෙන ලස්සනට hina වෙලා ඉන්න මේ මිනිස්සුන්ගේ මූණු ටික විතරයි. හැබැයි අපි කාටවත් කියවන්න බැරි. අපි කාටවත් විනිවිද දකින්න බැරි. Tamange හිතේ අහස උසට බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් පොදි බැඳගෙන ඒවා ඉටු කරගන්නට ජීවිතේ 1000ක් ප්‍රශ්න වලට මැදි වෙලා බොහොම අසරණ විදිහට ජීවත් වෙන මිනිස්සු තරුණ තරුණීන් කොච්චර මෙතන ඉන්නවද? මට දවසකට සාමාන්‍යයෙන් 2000 3000 අතර WhatsApp එකට මැසේජස් එනවා. හාමුදුරුවනේ මට සඳගිරිසෑයේ ව්‍යාපාරික වැඩමුළුවට එන්න ඕනේ. ඒ මිනිස්සු කෙටියෙන් නෙවෙයි යෝග කියන්නේ. දරුවන්ට හරියට කෑම බීම ටිකවත් මේ දවස් ටිකේ දී ගන්න විදිහක් නැහැ අපේ හාමුදුරුවනේ. දරුවෝ ටියුෂන් ක්ලාස් යනවා ක්ලාස් එකේ ක්ලාස් ෆීස් ටික ගෙවා ගන්න පුළුවන් කමක් නැහැ. ගේ හදා ගන්න අපි තාම මැටි පැලක පැත්තකින් ඉටි රෙදි ගහලා තහඩු ටිකක් ගහගෙන පුංචි පැලක ඉන්නේ අපේ හාමුදුරුවනේ පුළුවන් නම් ගේ හදලා දෙන්න කියලා ඉල්ලන මිනිස්සු ඉන්නවා.
ඒ අතර හාමුදුරුවනේ මට ආධාර එපා. මට ෆවුන්ඩේෂන් දාලා තියෙනවා කාමර දෙකක් හදන්න. මට මේ පුංචි කාමර කැලල හදාගන්න මොනවා හරි ව්‍යාපාරයක් පටන් ගන්න ඕනේ. පින් සිද්ධ වෙයි. මට සඳගිරි සෑයේ ව්‍යාපාරික වැඩමුළුවට පුළුවන් නම් දවසක් ඉක්මනින් දෙන්න. මේ වගේ පින්වත්නි 1000ක් ප්‍රශ්න තියාගෙන ප්‍රශ්න වලින් මිරිකි ඉන්න මිනිස්සු අපිට WhatsApp message කරනවා ව්‍යාපාරික වැඩමුළුවට දවස් ඉල්ලලා. දවසකට 2000 3000 අතර අවම වශයෙන් එනවා. ඒ වගේම අපි දන්නවා මෙතන මේ පිළිලා හිටියට සුදු ඇඳගෙන මේ වෙලාවේ මෙතන ජීවිතේ එපා වෙලා ජීවත් වෙන්න බැරි මට්ටමකට සමාජයට ණය වෙලා හරියට කන්න බොන්න ඕන කරන මුදලවත් උපය ගන්න පුළුවන් කමක් නැතුව ප්‍රශ්න වලින් ආර්ථික ගැටලු වලින් මිරිගෙන මිනිස්සු අද මේ පින්බිමේ කොච්චරනම් ඉන්නවද? අපිට කාගේවත් හිත විනිවිද දකින්න පුළුවන් කමක් නැහැ. අද උදේ එක අම්මා කෙනෙක් අපේ වැඩමුළුවට ඇවිල්ලා හිටියා. පැත්තක ඇති වාඩි වෙලා මාස්ක් එකක් දාගෙන. ඒ අම්මගේ මහත්තයා නැහැ. දරුවා ඉගෙන ගන්නවා. ඒ අම්මට පිළිකාවක්. ඒ අම්මා අර බතික් රෙදි වල ලස්සන ඩිසයින් කරලා ඒව විකුණනවා. ඇයි මෙතෙන් ඇවිල්ලා අපිට ඉල්ලපු එකම දේ ඉක්මනින් සඳගිරිසෑයේ ව්‍යාපාරික වැඩමුළුවට මට ඉන්න දෙන්න මම වීඩියෝ එහෙම හදන්න දන්නේ මට කොහොම හරි මගේ මේ ව්‍යාපාරයේ ගොඩ දාගෙන අර ජීවිතයත් එක්ක සටන් වදින අහිංසක අම්මා කෙනෙක් මහත්යත් නැහැ දරුවට උගන්වන්න කීයක් හරි හොයාගන්න මට මේ ඔන්ලයින් වැඩසටහනට ඉක්මනින් දවසක් දෙන්න කියන ඉල්ලීම තමයි කරේ. එතකොට අපි ඇයි හන්තාන සඳගිරිසෑයට හැමෝම දන්නවා අපි සඳගිරිසෑයට 300 බැගින් 350 400 අතර ප්‍රමාණයන්ගෙන් යුතු කණ්ඩායම් 22ක් අපි හන්තානට ගෙන්න ගත්තා. මම අසංගයි අපි හැමෝම. ගෙන්නගෙන නිකන් නෙවෙයි ඒ අයට අපි දෙනවා උදේ 8ට පැය භාගයක ලෙක්චර් එකක්. කොහොමද අපි සමාජ මාධ්‍ය රටේ දියුණුවට අපේ දියුණුවට පාවිච්චි කරන්නේ? අපි ඊළඟට ඒක කතා කරනවා. ඊළඟට මිනිස්සුන් අපි කියනවා පොඩි ලෙක්චර් එකක් දෙනවා වීඩියෝ ක්ලිප් එකක් ගන්න ඕන කරන මූලික තියරිස් ටික. ඊට පස්සේ ඒගොල්ලන්ට අපි ඊළඟට අවස්ථාව දෙනවා සඳගිරිසෑයේ කැමැති තැනකට ගිහිල්ලා විනාඩි 2ක විනාඩි 3ක විතර වීඩියෝ ක්ලිප් එකක් හදන්න ඕන කරන වීඩියෝ ක්ලිප්ස් ටික ගන්න දුන්නා. ඒ ටික අරගෙන ඉවරුනාම හැමෝම ශාලාවකට අරගෙන ප්‍රොජෙක්ටර් දාලා අපි ඔක්කොම අහලා තිබුණා ප්‍රොජෙක්ටර් ලැප්ටොප් එක මොකද කියලා ඉතින් වැඩමුළුවේදී ඒ ඔක්කොම පෙන්නනවා කට්ටියට අල්ලන්න පවා දෙනවා ඉදිරි වැඩමුළුවේදී. එතකොට අපි ප්‍රොජෙක්ටර් ස්ක්‍රීන් ඔක්කොම දාලා පැය 2කමාරකින් මම ඇප් එකක වීඩියෝ එඩිටින් ටූල්ස් ටික ඔක්කොම මමමයි ඉගෙනුවේ. පැය 2කමාරෙන් එන අවුරුදු 50 55 60 කට්ටිය පවා හැම කෙනෙකුටම පැය 2කමාර ඉවර වෙනකොට වීඩියෝ එඩිටින් 100%ක් පුළුවන්. බොහොම සරලව විනයක් තියාගෙන පැය 2කමාරෙන් 100%ක් හැමෝගෙම අවධානය දිනාගෙන වීඩියෝ එඩිටින් උගන්වලා ඉවර කරනවා. 11 වෙද්දී හැමෝටම වීඩියෝ එඩිටින් අපි උගන්වලා ඉවරයි. ඊට පස්සේ කේක් කෑල්ලක් කිරි පැකට් එකක් මම ගානෙම මං හැමෝම මතක ඇති මං රට ගිහලා ඒකටත් මට ගෙරුවා. ප්‍රංශේම මං ගිහිල්ලා අයිෆල් ටවර් එක ළඟ ඉඳලා ෆොටෝස් දානකොට මට එදා ඒ වැඩසටහනේදී යුරෝප් වලට යන වෙලාවේ ලක්ෂ 35ක් විතර මට ලැබුණ ආධාර ධර්මදේශනා පින්කම් වලදී මම කල්පනා කළා මේ මුදල මම මොකටද යොදන්නේ? මට මගේ අම්මට පරිත්‍යාග කරන්න පුළුවන් මල්ලිලා දෙන්න ඉන්නවා. අපේ අම්මලා තාම මල්ලි කොරියාවේ මල්ලි දුක් විඳලා හම්බ කරන එකෙන් තමයි ගේ ටික හදාගෙන යන්නේ. තාම ගේ වැඩ භාගෙට මං රටවටේ ගෙවල් බර ගානක් හදලා තියෙනවා. කෝටි ගානක් අපි ව්‍යාපෘති කරලා තියෙනවා. හැබැයි මේ ලක්ෂ 35 මම හිතුවා සඳගිරිසෑය නැමැති මගේ හීනය මම ඉටු කරන කාලේ යථාර්ථයක් කරගන්න කාලේ රට වටේ අහිංසක මිනිස්සු ඇවිල්ලා අපිට උදව් කළා. ඒ තරුණ තරුණියන් වෙනුවෙන් මේ මුදල යොදන්න ඕන කියලා සැලසුම් කරගෙන සඳගිරිසෑයේ ව්‍යාපාරික වැඩමුළුවට එන තරුණ තරුණීන්ට අපි උදේ 11:00 වෙනකොට කිරි පැකට් එකයි කේක් කෑල්ලයි ඒගොල්ලොන්ට මංගානෙම දෙන්න අවශ්‍ය කටයුතු ලෑස්ති කරා. ඊට පස්සේ ඒගොල්ලොන්ට වීඩියෝ ක්ලිප් එක එඩිට් කරන්න දෙනවා. කැමති තැනකට ගිහිල්ලා නිදහසේ වීඩියෝ එඩිට් කරන්න දෙනවා. පැය භාගයක් තුල වීඩියෝ එඩිට් කරන්න දෙනවා. ඒගොල්ලෝ හැමෝටම පන්සලේ කැමති තැනක වාඩි වෙලා
වීඩියෝ ක්ලිප් එක එඩිට් කරලා ඉවර වුණොත් විතරයි මොනවද අපි දෙන්නේ? දවල්ට කෑම. වීඩියෝ එක එඩිට් කරලා ඉවර නැත්නම් හන්තානේ කෑම නැහැ. අපේ එහෙමයි. වීඩියෝ ක්ලිප් එක එඩිට් කරලා ඉවර වෙන්න ඕනේ. එඩිට් කරලා ඉවර වුණාම වීඩියෝ ක්ලිප් එක එඩිට් කරලා ඉවර වුණාම ඒගොල්ලෝ ආපහු අපි ශාලාවට අරගෙන ඒගොල්ලන්ට පුංචි උපදෙස් ටිකක් දීලා ආයේ යවනවා මමම වියදම් කරලා අපි කෑම දවල්ට බුෆේ සෙට් දාලා අපේ ටීම් එක ලැහැස්ති කරනවා. දවල් කෑමට එන හැමෝටම නොමිලේ බඩ පිරෙන්න කෑම ටික අපේ. ඊට පස්සේ කෑම කාලේ ඉවරුනාම ආපහු ඒගොල්ලෝ අපි ගන්නවා ශාලාවට. ශාලාවට අරගෙන ඒගොල්ලන්ට අපි එතෙන් සිට ආපහු කියලා දෙනවා ව්‍යාපාරයක් කරගෙන යනකොට අපි සාධාරණ මිල මේන්ටේන් කරන්න ඕනේ. ඊට පස්සේ අපේ ප්‍රොඩක්ට් ක්වොලිටි එක අපි දිගටම තියාගෙන යන්න ඕනේ. දුර්වල වුණොත් මොකද්ද වෙන්නේ? මේ වගේ ව්‍යාපාරයට අදාළ තියරිස් වෙනම අපි කතා කරනවා. ඊට පස්සේ අලුතෙන් Facebook page එකක් පටන් ගන්න කෙනෙකුට බේසික් ඔඩියන්ස් එක කොහොමද හදාගන්නේ? ඒක අපි කියලා දෙනවා. ඊට පස්සේ බේසික් ඔඩියන්ස් හදාගත්තම සහ page හොඳ මට්ටමේ තියන අයට Tamanගේ රීච් එක හොඳට තියාගෙන views වැඩි කරගෙන රට වටෙන් ලෝකෙ වටෙන් කස්ටමර්ස් ලාගෙන් orders එන විදිහට jobs එන විදිහට කොහොමද විවිධ content create කරන්න කියන එක අපි වෙනම සරලව ලස්සනට පැහැදිලි කරලා දෙනවා. ඊට පස්සේ ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් WhatsApp Facebook hack වෙනවා. Tamanගේ WhatsApp Facebook account එකක් hack වෙන්න පුළුවන් කොහොමද? ඒ වගේම Tamanගේ දාන post එකක් report වෙන්න පුළුවන් මොන වගේ content කියන කතාව අපි වෙනම කියලා දෙනවා. ඊට පස්සේ වීඩියෝ එකක intro එකේ ඉඳලා caption වල ඉඳලා thumbnail වල ඉඳලා මේ සියල්ලක්ම කියලා දීලා අවසානයේ ඒ කෙනා Tamanගේ හරියට අපි පෙන්නන පාරේ ගමන් කරනවා නම් කොච්චර බාධකාවක් බිඳ නොවැටි ඔහුට හෝ ඇයට Tamanගේ හීන ජයග්‍රහණය කරන තෙක් Tamanගේ ව්‍යාපාරයේ ඉහළටම ගන්න තෙක් සඳගිරිසෑයේ මමයි අපේ කණ්ඩායමයි ඉන්න බව පසක් කරමින් ඒ හැමෝම අපේ WhatsApp group එකට අපි ඊට පස්සේ ඇඩ් කරගන්නවා. ඉතින් හන්තානේ මෙහෙම ලස්සනට එනනම් ඔහොම කරගෙන ඉනවා නම් ඇයි මේ රටවටේ ඇවිල්ලා මිනිස්සුත් කලබල කරගෙන මේ වගේ වැඩක් කරන්නේ? පන්සලට වෙලා පාඩුවේ මේක කරගෙන හිටියනම් හොඳයිද? හිතෙන්නේ නැද්ද එහෙම? හිතෙන්නේ නැද්ද? බොරුකට නෑ කියන්නේ බයි හිතෙනවනේ. හිතෙන්නේ නැද්ද? හිතෙනවා. ඇයි මේ රටේ හැමෝම කලබලයි? කියන්න ඕනේ නැහැ මොන වගේ පාරිශ්‍රමිකද කියලා ඔක්කොම කලබලයි. සමහර පැත්තට මේ ඕනේ නැහැ කවුද කියලා කියන්නේ. ඇයි එතකොට මොකද්ද මේ හාමුදුරුවෝ පන්සලට වෙලා මටත් ලේසි හන්තාන්න වෙලා හිටියනම් වැඩේ හවස ඉවරනකොට ඇඟ වෙවුලනවා මහන්සි උගුර ලේරහ වැටිලා ඉතින් පාඩුවේ කුටියට ගිහින් සද වෙන්න පුළුවන්. හැබැයි ඒකෙන්දී ඇයි මේ කයි කතන්න රාගෙන රටවට එන්නේ මොකද්ද මේ කරන්නේ යන්නේ මොකද්ද මේ වුනේ මොකද්ද මේකේ අරමුණ? මේකේ අරමුණ තමයි මම හන්තානේ සඳගිරිසෑය හදනකොට මට හිටියේ එකම සම්පත මට හයියක් වුණේ මේ රටේ ඈත පිටිසර ගම්මානවල ජීවත් වෙන අහිංසක මිනිස්සුම විතරයි. අපේ ව්‍යාපෘති යනකොට සඳගිරිසෑය අපි හදනකොට සමහර වෙලාවට විවිධ රජයේ ආයතනවල ශ්‍රමදායකත්වයේ ලබා දෙන්න අපි ලියුම් නොලියපු තැනක් නැහැ. සමහර පන්සල් වලට 200 ලොකු පන්සල් වල දීලා තිබුණා. හැබැයි අපේ ස්ථානයේට එකම ආයතනයකින්වත් එකම ශ්‍රමදායකත්වයක්වත් අපිට ලැබිලා තිබුණේ නැහැ. ඒ තැන්වලදී මම බිඳ වැටෙනවා. මේ වැඩේට කිසිම සහයෝගයක් අපිට ලැබෙන්නේ නැහැ. ඇයි කියලා මම කල්පනා කරපු වාර අනන්තයි. ඊට පස්සේ සඳගිරිසෑය හදන්න යනකොට මම හිතනවා මම හදන්නේ නුවර විශාලම සෑය. දලදා වැදලා මිනිස්සු ඊළඟට අනාගතේ වඳින්න යන තැන. මමයි දන්නේ මගේ හිතේ තියෙන හීනේ. මමයි දන්නේ මේ හීනේ කොහොම හරි ජයග්‍රහණය කරනවා කියන එක. මගේ අතින් මමම කම්පියුටරෙන් ටයිප් කරලා ලිපි ලියනවා. ලංකාවේ සිමෙන්ති නිෂ්පාදනය කරන ආයතන, කම්බි නිෂ්පාදනය කරන ආයතන වලට නුවර විශාලම සෑය හදනවා. පුළුවන් අය අපිට පුළුවන් විදිහට මෙකී අමුද්‍රව්‍ය වලින් සහයෝගය දෙන්න කියලා. හැබැයි එකම ලිපියකටවත් අපිට ප්‍රතිචාර හම්බුනේ නැහැ. අද හිතනවා ඒක හොඳයි කියලා. ඊට පස්සේ මේ වැඩේ කරගෙන යනකොට සමහර ආයතන තියෙනවා ආරාධනා පත්‍රය දෙන්න ගිහිල්ලා ලොකු ව්‍යාපාරික ආයතන උදව් කරයි කියන බලාපොරොත්තු වෙන ලොකු පින්කම් කරන තැන් ලියුම ලියාගෙන ගිහිල්ලා ආරාධනා පත්‍රය අරගෙන ගිහිල්ලා
ආයතනයේ ගේට්ටුව ළඟ මම සිකියුරිටිත් එක්ක කතා කර විනාඩි 20 විනාඩි 40 හිටපු ආයතන තියෙනවා. එතනින් ඇතුළට ගිහිල්ලා මට ආරාධනා පත්‍රෙවත් සඳගිරි සෑයට මුල්ගල් තියෙන කාලේ දෙන්න අවස්ථාව ලැබුණේ නැහැ. ඉතින් මේකත් එක්ක මේ වැඩේ මෙහෙම වෙලා මම හන්තානට ඇවිල්ලා සඳගිරි සෑයට මුල්ගල් තියලා ඉවර වෙනකොට 1,78,000ක සම්පූර්ණ මුදලක් හවස් වෙනකොට මගේ අතට එකතු වෙලා තිබුණා. බේස් එකට විතරක් 1,40,000ක් යනවා. මම රෑ 8ට විතර ගිහිල්ලා රෑ 10 මාර වෙනකන් කිරවනාගලක් තිබුණා. එතන වාඩි වෙලා හිස් භූමිය දිහා බලාගෙන කල්පනා කරනවා කොහොමද මම මේක හදන්නේ? මගේ එකම හීනේ සඳගිරි සෑය හදන ගේ දවස්වල. ඇස් දෙකෙන් මටත් නොදැනි කඳුළු ගලාගෙන එනවා මට මේ වැඩේ කරන්න බෑ. මේකට උදව් කරන්න අපිට කෙනෙක් නැහැ. ඊට පස්සේ මම අවසානයේ හිතනවා කොහොම හරි මේ වැඩේ කරන්න ඕනේ. ඉංජිනේර හම්බෙලා ප්‍රොෆෙසර් රංජිත් දිසානායක සර් පෙරාදෙණිය ඉංජිනේරින් ෆැකල්ටි සිවිල් ඉංජිනේරින් ඩිපාර්ට්මන්ට් එකේ හෙඩ් ඒ කාලේ සර් අපේ ගිහන් අයියව මට දීලා ඒගොල්ලොත් එක්ක කතා කරලා අපි කළුගල් වලින් පළවෙනි පේසාව බඳින්න තීරණය කරනවා. සෑය හදන චෛත්‍ය හදන බාස්ලා ගන්න යනකොට කෝටි 1මාරක් ඒගොල්ලෝ මගෙන් ඉල්ලනවා. පස්සේ මම හිතනවා චෛත්‍ය හදන බාස්ලා ගන්න මේ වැඩේ මම්ම කරනවා. මම තමයි දිග පළල මිනුම් දඬු ඔක්කොම සඳගිරි සෑය මග අත් දෙකෙන් තමයි අරගෙන හදලා තියෙන්නේ. ඒ සල්ලි නැති හින්දා. මුල්ගල් තියෙන වැඩේ කොහොම හරි කරලා ඉවර වෙලා මේකේ පළවෙනි පේසාව බඳින්න පස් ටික කපලා ඉවර වෙලා කැමරාවක් තිබුණා ෆොටෝස් ටිකක් ගන්නවා අපි මේ වැඩේ හරිම ආසාවෙන්. පස් කපන ගත්ත ෆොටෝස් වලින් එක ලස්සන ෆොටෝ එකක් තිබිලා මම රෑ මගේ පේජ් එකට දානවා. සඳගිරි සෑයේ පළවෙනි පේසාව බඳින්න පස් ටික කපලා ඉවරයි. පුළුවන් අය මේකට දායක වෙන්න. කළුගල් වැලි සිමෙන්ති මට ඕනේ. පෝස්ට් එක දානවා මට මහන්සි අත්වල කරගැට ඒ වගේම අතපය ඔක්කොම රිදෙනවා. මමත් වැඩ කරා මුල් කාලේ අවුරුදු 2ක් 3ක් විතර එක දිගට සෑයේ මාත් වැඩ. මුල් කාලේ හොඳටම මහන්සි ඊට පස්සේ මම නිදා ගන්නවා. උදේ මම නැගිටිනකොට මගේ වයිබර් එක පිරිලා නොටිෆිකේෂන් වලින්. මෙසේජ් ඇවිල්ලා, කෝල්ස් ඇවිල්ලා කොට. පස්සේ බලනකොට account details ඉල්ලලා තියෙනවා. මෙසේජ් බර ගන්න. මම හැමෝටම ගිණුම් විස්තර දෙන්න පටන් ගන්න. එදා තමයි ඉස්සෙල්ලම පටන් ගන්න. ගිණුම් විස්තර දාගෙන යනවා. හවස් වෙනකොට ලක්ෂ 2කට වැඩි මුදලක් මම අර Facebook ප්‍රොෆයිල් එකේ දාපු එක පින්තූරයෙන් සඳගිරි සෑය ව්‍යාපෘතියට මගේ ගිණුමට වැටිලා තිබුණා. ඊට පස්සේ මම කල්පනා කරනවා ඇයි දේශපාලනඥයෝ පස්සේම යන්නේ? ඇයි මහ ලොකු මුදලාලිලා පස්සේ මේ වෙනුවෙන් මං වැටිලා ඉන්නේ? මේක තමයි මාර්ගය. මම හරියට සමාජ මාධ්‍ය පාවිච්චි කළොත් මට සඳගිරි සෑය අනිවාර්යෙන් හදන්න පුළුවන්. එක පින්තූරයක් කිසිම නිර්මාණාත්මක ගතියක් නැතුව දාලා ලක්ෂ 2ක ආධාර උපකාර ලැබුණා. එහෙමනම් මම කොහොම හරි සඳගිරි සෑය මගේ Facebook account එක හරහා හදනවා කියලා මම සැලසුම් කරගන්නවා. හරියටම අවුරුදු 5ක් ගෙවිලා යනවා. ලක්ෂ කෝටි 22ක සම්පූර්ණ වියදම් දරමින් හන්තානේ සඳගිරි මහසෑය නැමැති පුංචි භික්ෂුවකගේ හිතේ තිබුණ හීනය ජයග්‍රහණය කරනවා. Tamanගේ Facebook account එක නිර්මාණාත්මකව ධනාත්මක විදිහට පාවිච්චි කිරීමේ ප්‍රතිඵලයක් හැටියට. මෙන්න මේකත් එක තමයි මම කල්පනා කරන්නේ. එකම පුංචි හාමුදුරුවෝ කෙනෙක් Tamanගේ අතේ තියෙන පුංචි ෆෝන් එකේ Facebook app එක පාවිච්චි කරලා Facebook profile එක පාවිච්චි කරලා කෝටි 22ක් වගේ ආධාර එකතු කරගෙන මේ මහා සෑයක් නිර්මාණය කළා නම් රට වටෙන් සදාවතුන් හන්තානට ආවන. ඇයි මේ රටේ තරුණයන්ට තමන්ගේ හීන ජයග්‍රහණය කරන්න සමාජ මාධ්‍ය හරියට පාවිච්චි කරොත් බැරි කියන මෙන්න මේ ප්‍රශ්නාර්ථයත් එක්ක තමයි සඳගිරි මහසෑය සමාජ මාධ්‍ය ව්‍යාපාරික වැඩමුළුව මම ආරම්භ කරන්නට යෙදුණා. මේ වෙලාවේ ඔයාලා හැමෝගෙම මම පුංචි ප්‍රශ්නයක් අහනවා. අද මේ වැඩසටහනට බස්නාහිර පළාතෙන් දසදහස් ගණනක් පිරිස එකතු වෙලා ඉන්නවා. ඔයාලා කවුරුත් මේ අද පනාගොඩ තියෙන සමුළුව ගැන ටීවී channels වල මොනවා හරි commercials දැක්කද? ඇඩ් දැක්කද? කවුරු හරි ටීවී වලින් දැක්කද අපේ වැඩමුළුව ගැන? නෑ.
පාරවල් වල පෝස්ටර් ගහලා තිබුණාද? බැනර් ගහලා තිබුණාද? හෑන්ඩ් බිල් බෙදලා තිබුණාද? ගමේ කවුරු හරි කැම්පේන් වලට ආවද? නෑ. එමනම් මොකෙන්ද දැක්කේ? Facebook account එකෙන්. එමනම් ඔයාලා තේරුම් ගන්න. අද මේ පින්බිමේ අතුරු සිදුරු නැති වෙන්න ඔල්ලු ගෙඩි වලින් පිරීලා තියෙන්නේ. මේ දසදහස් ගණනක් පිරිස එකතු වෙලා තියෙන්නේ. සමාජ මාධ්‍යයේ තියෙන පවර් එක, එහි වටිනාකම, එහි බලය නිසා. එතකොට මේ වැඩසටහන 100% අපි සංවිධානය කරලා තියෙන්නේ සෝෂල් මීඩියා වලින්. හන්තාන සඳගිරිසෑය සම්පූර්ණයෙන් අපි නිර්මාණය කරන්නේ සමාජ මාධ්‍ය භාවිතා කරලා. එතකොට මම පාවිච්චි කරපු මේ සෝෂල් මීඩියා අපේ රටේ විවිධ ක්ෂේත්‍රවල ඉන්න තරුණ තරුණියන්. මොනවද විවිධ ක්ෂේත්‍ර? මෙතන මේ ඉන්න සදහවතුන් අතර අපේ තරුණ තරුණියන් අතර යම්කිසි කෘෂිකාර්මික කටයුත්තක් කරන පිරිස් මෙතන ඉන්නවා. ඒ වගේම යම්කිසි සේවා සැපයීමක් කරන පිරිස් මෙතන ඉන්නවා. ඒ වගේම යම් වෙළඳ ආයතන පවත්වාගෙන යන පිරිස් මෙතන ඉන්නවා. ඒ වගේම යම් භාණ්ඩ නිෂ්පාදනය කරන පිරිස් මෙතන ඉන්නවා. අපේ රටේ මෙන්න මේ හැම ක්ෂේත්‍රයකම සිටින අයට හරියට සමාජ මාධ්‍ය භාවිතා කළොත් Tamanගේ හීන නිකන් අතපත ගන්න සුළු මට්ටමින් නෙවෙයි මේ රටේ ප්‍රධාන පෙළේ මහා ධනපතියන් අතරට යන්නට ලංකාවේ ප්‍රධානම කෝටිපතියන් 10 දෙනා අතරට වුණත් හරියට මේ සෝෂල් මීඩියා ඇප්ස් ටික මෙතන ඉන්න කවුරු හරි අපි කියලා දෙන පාරේ හරියට ගමන් කළොත් අපි ලබා දෙන ප්‍රායෝගික දැනුම හරියට උකහාගෙන ඒ දැනුමට අනුව හරියට තරුණයෙක් ගමන් කළොත් තව අවුරුදු 7ක් 8ක් යනකොට ලංකාවේ ප්‍රධාන කෝටිපතියෝ 10 දෙනා අතරට මෙතනින් කෙනෙකුට යන්න බැරි කමක් නැහැ. ඒක විශ්වාසයෙන් මේ වෙලාවේ කියනවා. මම ආපහු වෙනවා. හන්තානේ මේ තරම් ලස්සනට මේ වැඩමුළුව කරගෙන ආවනම් අද ඇයි මේ වැඩසටහන මෙහෙ කරගෙන ඉන්නේ? හන්තානේ මේ තරම් ලස්සනට වැඩසටහන කරගෙන ආවනම් අද ඇයි මේ වැඩසටහන මෙහෙ අපි කරගෙන ඉන්නේ? මගේ page එකේ followers ලා ලක්ෂ 12ක් වුණා. එතකොට හන්තානේ මේ තරම් ලස්සනට කරගෙන ආපු වැඩසටහන එහෙම කරගෙන ආවනම් ඇයි මේ පිටට ඇවිල්ලා හැමෝම කලබල කරමින් මේක කරන්නේ? සරලම කතාව මෙච්චරයි. හන්තානට දවසට මට ඇප්ලයි කරනවා 2000 3000 අතර පිරිසක්. ඒ කියන්නේ හැමදාම අලුතෙන් 2000 3000 නෙවෙයි. රිපීට් ආපහු නැවත සමහර අය මෙසේජ් කරනවා. සමහරු 7-8 මෙසේජ් වල තියෙනවා. හන්දානේ ලොකු ශාලාවක් නැහැ. මට දාන්න පුළුවන් උපරිම 300යි 350යි. මට යන්න තියෙන්නේ මාස 4ක විතර කාලයක් අරගෙන හදන්න ඕන 2000ක් විතර දාන්න ශාලාව. ආයෙ උණ ගන්නවා සමහරුන්ට. මම මොකක් කරන්නේ කියලා. ඒකින්ද මම තීරණය කරා ශාලාවක් හදන්න. ඒක ඊට වඩා කහන වැඩක් කට්ටියට. ඊට පස්සේ ඒක මං හිමීට හදාගෙන යන්න ඕන කාලේ. හන්දානේ ලොකු ඉඩක් නැති හින්දා සහ මේ පළාත්වල ඉන්න අයට එහෙට එන ගැටලුවක් හින්දා ලොකු වියදමක් යන නිසා මේ වැඩේ පිට පළාත්වලට අවිල්ලා කරොත් මට විතරයි දුරට යන්න වෙන්නේ එක්කෙනෙකුට. ඉතින් මම කල්පනා කරා මේ වැඩේට අපි පිට පළාත්වලට දිස්ත්‍රික්ක ගාන යන්නේ නැහැ. හැමතැනම දුවන්න බෑ. මගේ තව වැඩ ගොඩක් තියෙනවා. ඈත දරුවන්ට පොත්පත් බෙදන, දුෂ්කර පාසල් වලට උදව් කරන, තව සඳගිරිසෑය කටයුතු, ආගමික කටයුතු මේ හැම දෙයක් අතර තමයි අපි මේ වැඩේ කරන්නේ. හන්තානේ දාන්න පුළුවන් 300යි. අපි මේකෙදි කරන්නේ ආව බස්නාහිර පළාතට අද මේ සමුළුව තිබ්බා ඉවර කරා. ඔයාලා යනකොට ඔයාලගේ සෙල්ෆි එකක් අපිට දානවා. ඒක සරලයි විනාඩි 2යි වැඩේ. දැම්මම අපි හෙට රෑ 7-8 වෙනකොට ඔයාලව groups කීපයකට online වැඩමුළුවට එන්න ඕන. ඔයාලා අපි 1000 groups වලට බෙදනවා. බෙදලා බස්නාහිර පළාතේ 1000ක් 2000ක් දාන්න පුළුවන් හොඳ පන්සලක් තෝරගෙන මම එනවා ඒ groups වලට සතියක් බස්නාහිර නතර වෙලා
කණ්ඩායම් 5ද 6ද ඒ අයට මම මේ නතර වෙලා එක් දින වැඩමුළු කිහිපයක් තියලා මේ බස්නාහිර පළාතේ හැමෝටම වැඩමුළු අපි ඉක්මනින් ඉවර කරනවා. සරලව ගත්තොත් හන්තානේ දාන්න පුළුවන්. සරලවම කිව්වොත් හන්තානේ දාන්න පුළුවන් 300යි ශාලාවේ. මෙහෙමම 2000ක් දාන්න පුළුවන් ශාලාවක් ගත්තොත් ඒ වගේ 7 ගුණයකට එක දවසකදී අපිට වැඩමුළු අවසන් කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට මම දවස් දෙකක් හිටියොත් අර වගේ 14 ගුණයකට මේ වැඩමුළුව මට කරලා අවසන් කරන්න පුළුවන්. ඒ කියන්නේ එකම අරමුණ මේ ව්‍යාපාර පටන් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න. ව්‍යාපාරික අදහසක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න. යම්කිසි වෘත්තීය හැකියාවක් තියෙන මේ වන විටත් යම්කිසි කෘෂිකාර්මික කටයුත්තක් කරන වෙළඳායතන පවත්වගෙන යන අපේ තරුණයන්ට මට දෙන්න පුළුවන් ශිල්පය නොමිලේ ඊටාම ඉක්මනින් දෙන අරමුණින් තමයි මේ වැඩසටහන ඉක්මනින්ම සහ වැඩි පිරිසකට කෙටිම කාලයක් තුළ මේ වැඩමුළුව දෙන්න ඕන නිසා තමයි මේ වැඩසටහන මම මේ විදිහට කරන්න කියලා මතක් කරනවා. ඉතින් ඇත්තටම නම් මේ වගේ කටයුත්තකට රජයෙන් අනුග්‍රහය දක්වලා මේ කටයුත්තට අපිට උදව් කරොත් මේක මීටත් වඩා සාර්ථකව අපේ රටේ දසදහස් ගණනක් තරුණුන්ගේ රැකියා ප්‍රශ්නෙට විසඳුම් දෙමි. ඒ වගේම විදේශ රටවල් වලට යවන්න පුළුවන් නිෂ්පාදන අපේ රටේ ඕන තරම් තියෙනවා. එවැනි තරුණයින් දිරිගන්වමින් අපේ රටේ ගෙවල් වල අපි ස්කොට්ලන්ඩ් වල ස්විට්සර්ලන්ඩ් වල මේ වගේ රටවල් වල යනකොට ගේ පිටිපස්සේ තියෙන පර්චස් 2යි 3යි. ඒ කිසිම භූමියක් කිස්සුව නැහැ. හැමෝම Tamanගේ පුංචි ඉඩේ වගා කරලා. අපේ රටේ ගත්තම අනුරාධපුර, පොළොන්නරු, මහනුවර, කොළඹ, ගම්පහ මේ ආදී හැම පැත්තකම අක්කර කාල අක්කර භාගේ සමහර ගෙවල් වල අක්කරයක් ඉඳ තියෙනවා. ගේ පදිංචි වෙලා ඉන්නවා. එච්චරයි වත්තේ භූමියෙන් කිසිම වැඩක් ගන්නෑ. මෙන්න මේ හැම බිම් අඟලක්ම අපි කෘෂිකාර්මික කටයුතු වලට යොමු කරන රැල්ලක් අපිට පටන් ගන්න එක මහ ලොකු දෙයක් නෙවෙයි. ඒකට අවශ්‍ය කරන සහයෝගය ලබා දුන්නා. ඉතින් මතක් කරනවා මේ සමුළුවට හන්තානේ ඉඳලා මෙහෙට අපි ඇවිල්ලා මේ වැඩමුළුව කරන්නේ ඊටාම ඉක්මනින් කෙටි කාලයක් තුළ වැඩි පිරිසකට මේ වැඩමුළුව හඳුන්වලා දීලා ඒ අයට ඔන්ලයින් ව්‍යාපාරයට ඔබට ඕන කරන මම දන්න සියලු ශිල්ප එක දවසකින් ඔයාලා උදේ 8ට ආවම හවස 5ට ඔයාලා වීඩියෝ ගන්න විදිහ, වීඩියෝ එඩිට් කරන විදිහ, පේජ් එකේ සෙටින්ග්ස් ටික හදා ගන්න විදිහ, වැඩේ පටන් ගන්නෙ කොහමද, බේසික් ඔඩියන්ස් එක මොන වගේ පෝස්ට් දාන්න හොද නැත්තේ, Facebook එකේ WhatsApp එකේ ආරක්ෂාව කොහමද තාවුරු කරගන්නේ, මේ දේවල් විතරක් නෙවෙයි මෙතෙන්ට ආවම බස්නාහිර පළාතේ සියලුම ඔන්ලයින් ව්‍යාපාරිකයින් අද 99%ක්ම මෙතන ඉන්නවා. ඒ හැමෝම අන්‍යෝන්‍යව හඳුන ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ වෙලාවේ බොහොම විශ්වාසයෙන් මතක් කරනවා අදින් සති දෙකක් යන්න කලින්. අදින් දවස් කීයක්ද? අදින් සති දෙකක් යන්න කලින් අද මේ වැඩසටහනට ඇවිල්ලා ඉන්න අය අතරින් කවරෙකුට හෝ සඳගිරිස සමාජ මාධ්‍ය ව්‍යාපාරික ප්‍රායෝගික වැඩමුළුවට ඉන්න ඕන නම් ඒ හැමෝටම බස්නාහිරදීම පුහුණුව දීලා සති දෙකක් යන්න කලින් අපි අනිවාර්යයෙන්ම ඉවර කරනවා මේ වැඩේ. එතකොට මේකෙදී අපි හැමෝම තේරුම් ගන්න ඕන දෙයක් තමයි මේ වෙලාවේ පුංචි අදහසක් ඔයාලා ගන්න. කොහොමද සමාජ මාධ්‍ය ඇත්තටම පාවිච්චි කරන්නේ? ඔයාලා මේ වෙනකොට යම්කිසි නිෂ්පාදනයක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ අතර වගා කරන කෙනෙක් වෙන්න පුළුවන්. වෘත්තීය හැකියාවක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම යම්කිසි සේවාවක් සපයන කෙනෙක් වෙන්න පුළුවන්. කොහොමද හාමුදුරුවෝ මේ කියන විදිහට දැන් අපිට වැඩමුළුවට එන්න කියලා ඔක්කොම ඉගෙනුවාට පස්සේ කොහොමද මේ වැඩේ වෙනවා ඇත්තේ? තාම විනිවිද භාවයක් නැහැ. උදාහරණයක් විදිහට හිතන්න. අපේ වැඩසටහනට මේන ඔයාලා අතරින් කවුරු හරි ඉන්නවා. අහිංසක දෙමව්පියන්ගේ තරුණයෙක්. ඒගොල්ලන්ට තියෙනවා අක්කර 2ක විතර හේනක්. තාම Facebook account එක තියෙනවා. උදේට හවසට
කෑම කන වෙලාවේ නිදා ගන්න ගියාම කාලේ කාදමන්න විවේකයට කරන්නේ තමන්ගේ ෆෝන් එක පාවිච්චි කරලා Facebook ලොග් වෙන එක, TikTok, YouTube, Instagram මේ apps වලට ලොග් වෙන එක. හිතන්න අපේ වැඩසටහනට ඇවිල්ලා වීඩියෝ ගන්න විදිය, එඩිට් කරන විදිය, මේ page එකක් හදලා වැඩේ දිගටම කරගෙන යන විදිය ඔයාලා ඉගෙන ගත්තට පස්සේ මෙතන ඉන්නවා කවුරු හරි හේනක් තියෙන තරුණයෙක්. එයාට තියෙන්නේ අපේ ප්‍රෝග්‍රෑම් එකට ආවට පස්සේ එක දවසයි අපි අතගගා ඉන්නේ සති ගණන් මාස ගණන් උදේ 8ට ආවම හවස 5 වෙනකොට පොවල යවන්නේ. කොහොමද සක? පොවල යවන්නේ අපි සෝෂල් මීඩියා. එතකොට අර හේනක් තියෙන තරුණයෙක් ඉන්නවනම් ඔහුට තියෙන්නේ ගන්නව උදෙන්ම ෆෝන් එක. දාගත්ත කැම් එක. සුබ දවසක් හැමෝටම. මම අද මගේ අම්මයි අප්පච්චි එක්ක අපි මේ කන්නේ අපේ හේනේ බඩ ඉරුඟු වගා කරන්න යන්නේ. මම යනවා අම්මයි අප්පච්චි එක්ක. අද හේනේ අපි කැලෑ වැදිලා තියෙන්නේ අපේ හේන සුද්ධ කරන්න. දාගත්ත වීඩියෝ. යනවා බයිසිකලේ නැගලා හරි පයින් හරි. ගින් හේනට ගියාම පෙන්නවා හේන තියෙන විදිහ ඇත්තටම කැලෑ වැදිලා. පෙන්නලා ගත්ත වීඩියෝ ක්ලිප් එක. ඊට පස්සේ කෙනෙක් උදව්වට ඉන්නවා නම් එහෙමයි නැත්තම් අම්මා තාත්තා උදුළු ගන්නවා මෙයාත් උදුළු ගන්න ගමන් වැඩේ කරගෙන යද්දි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගන්නවා අම්මා තාත්තා දාඩියෙන් පෙරාගෙන වැඩ ඒගොල්ලෝගේ පුංචි අදහසක් ගන්නවා ඊට පස්සේ දවල්ෙද්දි ගහන ඕන්න හේනෙන් අපි භාගයක් සුද්ධ කරලා ඉවරයි ඊට පස්සේ වීඩියෝ එක එඩිට් කරලා හවස දානවා බඩිරුඟු වගාවට අම්මයි තාත්තයි අපි අපේ හේන සුද්ධ කරනවා ඒක කැප්ෂන් එක නිර්මාණාත්මක වෙන්න ඕන මම සරලව කියන්නේ වීඩියෝ එක අප්ලෝඩ් කරනවා page එකේ. එයා අප්ලෝඩ් කරන්නේ නිකන් නෙවෙයි. අපේ වැඩමුළුවට ආවනම් page එක පටන් ගන්න මෙයා වීඩියෝ දාන්න පටන් ගන්නකොට අඩුම 200ක් 1000ක් අතර followers ලා ඉන්නවා. මෙයා අර වීඩියෝ එක අප්ලෝඩ් කරනවා. අප්ලෝඩ් කරාට පස්සේ මේ පිට රටවල් වල ඈත පිට ගම්මාන වල මිනිස්සු අපේ රටේ යථාර්ථයේ ගැමි ජීවිතයේ මේ සත්‍ය ජීවිතය දකින්න හරි කැමතියි. අනම්මනම් අපි හිතනනේ මේ කුණු ජරාව නිර්වත් මේ වගේ දේවල් බලන්න කියලා ඊට වඩා මිනිස්සු අර ඈත පිට ගම්මානවල සුන්දර ජීවිතේ වගේ මේ අපේ සමාජයේ සිදුවෙන යම් යම් යථාර්ථයේ උත්සාහවන්ත ධෛර්යවන්ත මිනිස්සුගේ ජීවිත කතා දකින්න කැමතියි. මේ තරුණයා වීඩියෝ එක දානවා 200ක් ඉන්නවා. හොඳට වීඩියෝ එක දැම්මොත් දාලා හවස මේ දරුවෝ ලොක් වෙලා බලනකොට අපි කියන විදිහට හරියට වීඩියෝ එක දැම්මොත් අර 200ක් 1000ක් අතර බේසික් ඔඩියන්ස් එකේ සපෝට් එක ඇවිල්ලා අඩුම 10-15000ක්වත් බලලා තියෙනවා හොඳම වීඩියෝ එකක් නම් සඳගිරිසෑ ගෲප් එකට තව හොඳ ගෲප් දෙක තුනක සපෝට් හම්බුනොත් හොඳ පේජ් දෙක තුනක යාළුවෝ හිටියොත් මෙයාට කමෙන්ට් දෙක තුනක් එහෙම වැටුනොත් සමහර වෙලාවට හවස් වෙනකොට ලක්ෂ 4 5 6 7 8 1 මිලියන් 2 මිලියන් views එන්න බැරි නෑ අදකින් අපේ වැඩමුළුවේ කට්ටිය ඕන තරම් දාන්න ඊට පස්සේ හවස් වෙනකොට මෙයාගේ පේජ් එකේ වීඩියෝ එකට views ලක්ෂ ගණනක් එනවා වගේම මෙයාව බලන මේ තරුණේ තමන්ගේ දෙමව්පියන් එක්ක වගා කරන කතාව දැකලා මෙයාගේ page එක හරියට 1 මිලියන් ගියොත් හොඳ වීඩියෝ එකක් වටනොත් යනවා හරියට 1 මිලියන් ගියොත් followers ලා 10-15000ක්වත් අඩුම එක වීඩියෝ එකකින් ඇඩ් වෙන අවස්ථා තියෙනවා ඊට පස්සේ මේ දරුවට ඕන තරම් දැන් තියෙනවා ප්‍රස්තුත content create කරන්න ඕන තරම් සිද්ධි තියෙනවා මේ දරුවට මේ වගාවාසිතවම කොච්චර දේවල් කරන්න පුළුවන් තමන්ගේ අම්මා හේනේ තේ ටික හදන විදිහ සමහර දවස් වලට රොටි පුච්චන විදිහ සමහර දවස් වලට අක්කල ටිකක් සමපෝස ටිකක් හදන විදිහ තමන් නාන ලිදේ කතාව ඒ වගේම තමන්ගේ හේනේ තියෙන අර දැල් වටු මොට්ටු ආදී ඔය අපි කන පුංචි පුංචි පළතුරු වර්ග ඒ වගේම මේ හේන පිහිටලා තියෙන පරිසරයේ සුන්දරත්වය මේ ආශ්‍රිතව ජීවත් වෙන සත්තුන්ගේ ජෛව විවිධත්වය ඒ වගේම දේශගුණික තත්ත්වයන් මේ හේනට යන්නේන අය සමග සාකච්ඡා මේ ආදී විවිධ දේවල් දාන්න පුළුවන් ඊට පස්සේ බඩිරුඟු වගාවට ඉඩම සුද්ධ කරලා ඉවරයි කියලා වෙනම වීඩියෝ එකක් දානවා මිනිස්සු බලනවා තරුණේ පටන් ගත්ත ඉඩම සුද්ධ කරන්න දැන් ඉඩම සුද්ධ කරලා ඉවරයි බලන මිනිස්සුන්ට උණක් එනවා ආසාවක් එනවා හරි ආදරෙන් බලාගෙන ඉන්නවා අර තරුණයාට වඩා ආසාවෙන් මේ තරුණයාගේ බඩිරුඟු වගාව පීදෙනවා තමන්ගේ කරගන්නවා මිනිස්සු දුක් විඳින ධෛර්යවන්ත මිනිස්සුන්ට අපේ ලාංකිකයෝ ගොඩක් ආදරේ
ඊට පස්සේ මේ තරුණයාට දාන්න පුළුවන් බඩීරුම වගාවට වලවල් ටික කපාගෙන යනවා. වලවල් වල පරතරය කොච්චරක් ගැඹුරටද? අම්මලා එක්ක කතා කළා කී අත්දැකීම්. පුංචි වීඩියෝ එකක් දානවා අම්මා හොඳයි නම් විහිළු කරන කෙනෙක් නම් විවිධ විදියට නිර්මාණාත්මක මිනිස්සු බිහි වෙයි. ඊට පස්සේ පහවදා දාන්න පුළුවන් බඩීරුම වැඩ ටික අම්මයි තාත්තයි පැල කරගෙන යනවා. ඊට පස්සේ වතුර දානවා. ඊට පස්සේ දවස් කීපයකින් ඇවිල්ලා බලනකොට පුංචි රිකිලි නැගීගෙන එනවා. හරි සතුටින් මොහොත Tamanගේ වගාවේ බීජ පළදරන විදිහ වීඩියෝ එකක් දාන්න පුළුවන්. ඊට පස්සේ අර වගේ විවිධ අවස්ථා දාගෙන ගිහිල්ලා ගමන් බිමන් යන්නේවා වන්දනා ගමන් යාළුවෝ එක්ක ඇවිදින ගමන් ඒ වගේම ගෙදර උයන කෑම බීම Tamanගේ වත්ත පිටියේ තියෙන විශේෂිත දේවල් දකින්න විවිධ අත්දැකීම් පුංචි වීඩියෝ එකක් විදිහට මේ තරුණයාට දාන්න පුළුවන්. මම දන්නේ කාලේ අපි හිතමු මාස 3ක් 4ක් යනකොට අර බඩීරුඟු වගාව පීදෙනවා. මේ තරුණයාට අවසානයේ සතියක් තියෙනකොට දාන්න පුළුවන්. මිනිස්සු දකිනවා සතියෙන් සතිය බඩීරුඟු වගාව වැඩිච්ච විදිය. මේ තරුණයා සතියක් තියෙනකොට දානවා අපේ බඩීරුඟු වගාව අස්වැන්න අපි ලබන සතියේ සෙනසුරාදා නෙලනවා. පෝස්ට් එක දාපු ගමන් මොකද්ද වෙන්නේ? මේ වෙනකොට මේ දරුවා අර වගාව ආශ්‍රිතව වීඩියෝස් දාගෙන ඒම හරහා මාස 4ක් කාලයේ සිදුවෙන සිද්ධි හරියට අප්ඩේට් කරොත් මට විශ්වාසයි අඩුම 50000 ලක්ෂයක් අතර අපි කියන විදිහට වැඩේ කරොත් ෆෑන් බේස් එකක් ෆලෝවර්ස්ලා ප්‍රමාණයක් හැදිලා මේ තරුණයා බඩීරුඟු වගාව නෙලීම ගැන වීඩියෝ එක දානකොට මෙතන කස්ටමර්ට වෙනම මාකට් එකක් තියෙනවා. ඇයි? ඇවිල්ලා බඩීරුඟු ටික නෙලා ගන්නකොට මේ දරුවාගේ මේ වෙනකොට පේජ් එක හොඳට හැදිලා වීඩියෝස් ටික රීච් වෙනවා. අපි ගිහින් බඩේරු ටික ගන්නකොට අපේ වීඩියෝ එකක් වැටෙනවා. එතන වෙනම මාකට් එකක්. එතකොට මොකද්ද වෙන්නේ? මෙයාට ලංකාවේ කිසිම බඩේරු වගාකරුවෙකුට නැති ඉල්ලුමක් ලංකාවේ වැඩිම ඉල්ලුම තියෙන බඩේරු වගාකරුව හැටියට මේ තරුණයා සමාජයේ ඉස්සරහා මතුවෙනවා. ඊට පස්සේ මෙයා වීඩියෝ එක දාලා විනාඩි 10ක් යයි. බඩේරු වස්සන්න නෙලන අවශ්‍යයි ගන්න කිව්වොත් දන්නවා අපේ රටේ පාරිභෝගිකයක් නෙවෙයි නිෂ්පාදකයක් නෙවෙයි අතරමැදියන් තමයි වැඩි ලාභ ලබන්නේ. හැබැයි මේ තරුණයා වීඩියෝ එක දාලා ඉවර වෙනකොට මොකද්ද වෙන්නේ? රට වටෙන් මේ තරුණයාට ඕඩර්ස් එනවා අයියා මල්ලි පුතේ මට බඩීරුම මෙච්චරක් ඕනේ. අපි එනවා ගන්න. නැත්තම් ඩෙලිවර් කරන්න ට්‍රාන්ස්පෝර්ට් එක දෙන්නම් කියලා අතරමැදියන්ට කිසිම ගාණක් නොයවා මේ තරුණයාට සුද්ධ ලාභය තමන්ටම ලැබමින් හරි ලාභය තමන්ටම ලැබමින් තමන්ගේ අස්වැන්න එක වීඩියෝ එකක් තුලම වෙළඳාම් කරන්න ඕන කරන පාරිභෝගිකයින් ටික හොයාගන්න පුළුවන්කම තියෙනවා. පැහැදිලි ඇති. අපේ සදගිරිසෑ ව්‍යාපාරික වැඩමුළුවට එනවා කුරුණෑගලින් එක කොල්ලෙක් මේ කොල්ලා කරන්නේ හෙල්මට් රිපෙයාර් කරන එක. අපිට ලොකු දෙයක් නෙවෙයි මේකට ජොබ්ස් තියෙයිද කැඩිච්ච හෙල්මට් මිනිස්සු හදන්න අරන් එයිද ආදායමක් තියෙන ප්‍රශ්නයක් මටත් ඇත්තටම තිබුණා. මං කිව්වා ඇත්තටම මේක try කරන්න බැරි වුණා. මන් දෙන උපදේශයක් තමයි අපේ වැඩමුළුවට ආවම වීඩියෝ ගන්න ඉගෙනගෙන වීඩියෝ වල කතා කරන්න ඉගෙනගෙන වීඩියෝ එඩිට් කරන්න ඉගෙනගෙන පේජ් එක හදාගෙන ෆෑන් බේස් එක 5000 විතර පන්න ගත්තට පස්සේ ඔයාලගේ බිස්නස් එක පාඩුයි කියලා හිතුනොත් අතාරින්න එපා ඔන්ලයින්. පටන් ගන්න වෙන නිෂ්පාදනයක්. කිසිවෙක් මේකදී අතරමඟදී අතාරින්න බෑ. මම විශ්වාස කරනවා මෙතන බැරි කවුරුත් නෑ දිනන්න. මෙතන ඉන්න හැම කෙනෙකුටම අපේ වැඩමුළුවට ආවොත් අපි කිසිම ભેදයක් නැතුව හැමෝටම එක හා සමාන දැනුම දෙනවා. මෙතන හැමෝම අපි කියන විදිහට මහන්සි වෙලා වැඩ කරොත් Tamange හීන ඉක්මනින් ජයග්‍රහණය කරන්න පුළුවන්. අර තරුණයා ඇවිල්ලා අපේ වැඩමුළුවට එනවා. ඇවිල්ලා වැඩමුළුවට ඉඳලා වීඩියෝ එඩිටින් ඔක්කොම ඉගෙනගෙන ගින් වීඩියෝස් දානවා. පළවෙනි දවසේ ඔහු කුරුණෑගලට ඇවිල්ලා ඉන්නකොට 3 දෙනෙක් විතර තමයි හෙල්මට් රිපෙයාර් කරන්න ඇවිල්ලා තියෙන්නේ. අද වෙද්දි විශ්වාස කරන්න මේ තරුණයාට දවසට කෝල්ස් 40ක් 50ක් විතර එනවා ලංකාවේ විවිධ නගරවලින් හෙල්මට් රිපෙයාර් කරන්න ඒ නගරවලට මොහොත එන්න කියලා. සාමාන්‍යයෙන් දවසට රුපියල් 45000ක් රුපියල් 80000ක් අතර මෙයා මේ වෙනකොට හෙල්මට් රිපෙයාරින් කරනවා. අවමය රුපියල් 25000ක්වත් දවසට සුද්ධ ලාභය මේ වෙනකොට මේ තරුණයා ලබනවා. හිතන්න රජයේ රැකියාවක් කරන අය මෙතන ඇති මාසෙම වැඩ කරලා රුපියල් 75000ක් නම් වැටුප. මේ හෙල්මට් රිපෙයාර් කරන කොල්ලට දවස් කීයද යන්නේ ගන්න හොයන්න.
දවස් 3යි. පැහැදිලි ඇති? ඉගෙනගෙන ඩිග්‍රී අරගෙන රජයේ රැකියාවක් අරගෙන රුපියල් 75000ක් ලබන අපි හිතමු ලක්ෂයයිම කියලා. ලක්ෂයක් ලබන කෙනෙක් ඉද්දී මේ දෑතේ රැකියාව කරන හෙල්මට් රැපියාර කරන කොල්ලා ආව සඳගිරි සෑ වැඩමුළුවට. ඉගෙන ගත්ත අපේ පාඨමාලාව දවසේ ප්‍රෝග්‍රෑම් එක නොමිලෙම අද වෙනකොට ඉටිරෙදි ගහපු පුංචි පැලක හිටපු ඉතිහාසයක් තිබුණ මේ කොල්ලා ලස්සනට දැන් ගේ හදාගෙන තමන්ටම කියලා වෑන් එකක් අරගෙන 16 Pro Max ෆෝන් එකක් අරගෙන තමන්ගේ ජීවිතේ හරි ලස්සනට තමන්ගේ හීන හරි ලස්සනට පාට කරගෙන හීන ජයග්‍රහණය කරගෙන යනවා මේ තරුණයා. එමනම් මං අහන්නේ අපිට බැරිද හරියට සමාජ මාධ්‍ය භාවිතා කරොත් මම ඔයාලගෙන් අහන්නේ මේ සමාජ මාධ්‍ය හරියට භාවිතා කරොත් ඔයාලට ඔයාලගේ ප්‍රශ්න වලට විසඳුම් හොයාගන්න පුළුවන්ද බැරිද? හරියට පාවිච්චි කරොත් ඔයාලට ඔයාලගේ ආර්ථිකය ගොඩනගා ගන්න පුළුවන්ද බැරිද? එහෙම කියලා බෑ. ඔයාලට පුංචි උදාහරණ කීපයක් දෙන්න මං ලැහැස්ති වෙන්නේ දැන්. රට වටෙන් අද මෙතෙන් ඇවිල්ලා ඉන්නවා අපේ හිතවත්කම මත ව්‍යාපාර කරන ගොඩක් අය. ඔයාලට ඕනේ දකුණෙන්ද මධ්‍යම පළාතෙන්ද බස්නාහිර පළාතෙන්ද උදාහරණ. කොහෙන්ද ඕනේ? බස්නාහිරේ. කොහෙ ගැම්මද බලන්න ඕනේ? බස්නාහිර ගැම්ම. ගැම්ම වැඩිම පළාත කොහෙද? බස්නාහිර. බස්නාහිර. මං තාම කියලා නැහැ අපේ කට්ටිය හිතන් ඉන්නේ මං කියලාද කියලා මං දැන් නම් කරන්නේ. වඩු වැඩ කරන කෙනෙක් ඉන්නවා සිතු මිනවුඩ් ඒගොල්ලෝ උඩට එන්න. ඊට පස්සේ අපි දිනේෂ්වත් පොඩ්ඩක් ගෙන්නමු. දිනේෂ් මල්ලිත් උඩට එන්න බස්නාහිර දකුණ. ඊට පස්සේ මිසා ඔන්ලයින් උඩට එන්න. ඊට පස්සේ ටෙඩි ඔන්ලයින් පේජ් එක සම්පූර්ණ මතක නැහැ. ටෙඩි ඔන්ලයින් හෙඩියක්. උඩට එන්න. ඊට පස්සේ net fashion කියලා තව පේජ් එකක් තියෙනවා. net fashion. 4 දෙනා ඉක්මනින් උඩට එන්න. ඒගොල්ලෝ හිමීට උඩට එයි. ඒගොල්ලෝ උඩට එනකන් ඔයගොල්ලෝ ප්‍රෝග්‍රෑම් එකට රෙඩි වෙමුද? කොහොම මතක තියාගන්න මෙච්චරයි. අද හවස 6න් පස්සේ කවුරුත් සෙල්ෆි එක මට එවන්න එපා. පැහැදිලිද? බස්නාහිර ඔන්ලයින් අපේ සමාජ මාධ්‍ය වැඩමුළුවට එන්න ඕන අය. එන්න ඕන අය අත උස්සන්න ගන්න ෂෙයාර් වෙන්න. වැඩමුළුවට අපේ එන්න ඕන කට්ටිය විශ්වාසයෙන් අත උස්සන්න. වැඩමුළුවට එන්න ඕන කට්ටිය මම හිතන්නේ 7-8000ක් ඉන්නවා. හරි අපි සති දෙකක් යද්දි වැඩමුළුව ඉවර කරමු. මෙච්චරයි. මට පස්සේ එනවා මැසේජ් ආමුදුරවනේ සෙල්ෆි එක ගන්න බැරි වුණා. ෆෝන් එකේ බැටරි බැස්සා. ළඟ ඉන්න යාළුවගෙන් හරි නම්බර එක ඉල්ලගෙන ෆොටෝ එක ගන්න. ඔයගොල්ලෝ නැගිටින්න එපා. ඕම සෙල්ෆි කැමරා ඔන් කරගෙන හැරෙන්න. ෆෝන් එක අර පැත්තට අරන් බෑග්ග්‍රවුන්ඩ් එකේ මාව පේන්න ගහගන්න සෙල්ෆි එක.